සුබ දවසක් කියලා පිළිගන්න අද ට්විස්ට් අප් YouTube channel එකට. ඉතින් වීඩියෝ එක පටන් ගන්න කලින් මුලින්ම කියන්න ඕනේ මේකට වාගේ සුදුසුකම බිඳුවයි. ඒ කියන්නේ ඔයාලට කිසිම දෙයක් අවශ්‍ය වෙන්නේ නැහැ. ඔයාගේ දැනුම බිඳුව නම් ඔයාලට පුළුවන් මේ වීඩියෝ එක බලන්න. ඉතින් මේකෙන් අපි කරන්න යන්නේ 5 එකට ඔයාලගේ app එකක් develop කරලා ඒක කොහොමද ඔයාලගේ හොඳ ඉන්කම් එකක් ජෙනරේට් කරගන්න කියලා. ඉතින් ඒක කරන විදිය 0 to 100 මම හැමදේම අද කියලා දෙනවා. ඉතින් ඔයාලට කිසිම දැනුමක් අවශ්‍ය වෙන්නේ නැහැ. කිසිම ලැන්ග්වේජ් එකක් අවශ්‍ය වෙන්නේ නැහැ. ඒ කියන්නේ Java, CSS, HTML මේ ගැන කිසිම අවබෝධයක් අවශ්‍ය වෙන්නේ නැහැ. වීඩියෝ එක දිගටම එකතු වෙලා හිටියොත් ඔයාලට පුළුවන් මේ වීඩියෝ එක ඉවරනකොට ඔයාගේ app එකක් ජෙනරේට් කරලා හොඳ ඉන්කම් එකකට යන්න. ඉතින් අපි බලමු මේ මොකද්ද කොහොමද ඒක කරන්න කියලා. ඉතින් මුලින්ම කියන්න ඕනේ ඉතින් ඔයා මේ 5 එකට ගියොත් මම ඔයාලට පොඩි එක්සැම්පල් කිහිපයක් ඔයාලට පෙන්නන්නම්. grocery list app කියලා සර්ච් කරොත් එහෙම ඔයාලට බලන්න පුළුවන් මේ වගේ price range එකක ඔයාට app එකක් සෙල් කරන්න පුළුවන්. ඒ කියන්නේ ඔයාගේ mobile app එකක් ඔයාට develop කරන්න පුළුවන්. ඉතින් මේකදී ඔයාට බලන්න පුළුවන් $700 100 500 මේ විදියට ඔයාට ඔයාගේ app එක ඔයාට develop කරලා වෙලා ඔයාට මේක දෙන්න පුළුවන්. ඉතින් මම නැවතත් කියනවා ඔයාට මේකට කිසිම දැනුමක් අවශ්‍ය වෙන්නේ නැහැ. කරන හැමදේම මේ වීඩියෝ එකේ තියෙනවා step by step. ඉතින් ඔයාට ඒක follow කරොත් අන්තිමේදී ඔයාට පුළුවන් ඔයාගේ mobile app එක develop කරගන්න. ඉතින් මේකදී ඔයාට බලන්න පුළුවන් $100ක් තියෙන. ඉතින් $100ක් කියන $30000ක්. ඉතින් ඔයාලට පුළුවන් මේ වගේ app එකක් හොඳට develop කරලා ඉවරලා ඒකෙන් ඔයාලට මේක sell කරලා ඉවරලා හොඳ income එකකට එන්න. ඉතින් අපි බලමු අද කොහොමද ඔයාගේ මේ grocery list app එක හදන්නේ කියලා ඔයාගේ knowledge එක බිඳුව තියෙනකොට. ඉතින් ඔයාලට මුලින්ම යන්න වෙනවා ChatGPT එකට. ඉතින් ChatGPT එකට ගිහිල්ලා මම ඔයාලට මේකට අවශ්‍ය කරන prompt එක description එකේ දාලා තියෙනවා. ඉතින් ඔයාලට පුළුවන් ඒක copy paste කරලා ඔයාලට මේක වැඩේ කරන්න. ඉතින් ඔයා මෙන්න මේ විදිහට ඔයාගේ මේ විදිහට prompt එක use කරාට පස්සේ ඔයාලට තියෙන ඔයා වෙන app එකක් හදනවා. ඉතින් මේ app එකම අවශ්‍ය වෙන්නේ නැහැ. ඉතින් ඔයාලට පුළුවන් මේකෙදි grocery list app කියන එක වෙනුවට ඔයාලට කැමති to do list එකක් වෙන්න පුළුවන්. ඒ වගේ දෙයක් මෙතන ඕන එකකට ඔයාලට replace කරලා ඉවරලා මේක create කරගන්න. ඉතින් ඔයාලට මෙතන උදාහරණයක් විදිහට ගියොත් mobile app development කියලා ගියොත් එහෙම ඔයාලට බලන්න පුළුවන් මේකේ එක එක opportunities තියෙනවා. ඉතින් මේවා $100 200 මේ 4000ටත් අනේව තියෙනවා. ඉතින් මේ වගේ ඔයාලට ඕනම කරන එකක් ඔයාලට අවශ්‍ය විදිහට කරන්න පුළුවන්. ඉතින් prompt එක මම description එකේ දාලා තියන්නම්. ඒත් එක්කම අපේ Telegram group එකෙත් ඔයාලට මේ එක්කම දාන්න. ඉතින් මේක මේ විදිහට type කරාට පස්සේ ඔයාලට පුළුවන් මේ විදිහට ඔයාලට ඒක generate කරගන්න. ඊට පස්සේ ඔයාලට මෙන්න මේ විදිහට බලන්න පුළුවන් ChatGPT එකෙන් අපිට free HTML ඒත් එක්කම ඔයාලට බලන්න පුළුවන් CSS ඒත් එක්කම JavaScript එකත් මෙයාලා මේ විදිහට අපිට generate කරලා දෙනවා. ඉතින් මම ඔයාලට අද වීඩියෝ එකෙන් කොහොමද කියලා දෙන්න යන්නේ app එක develop කරන එකේ ඉඳලා ඔයාලට Android phone එකකට මේක app එකක් විදිහට download කරගන්න විදිහට හදන වෙනකම් අද මම ඔයාලට වීඩියෝ එක අරගෙන එනවා. ඉතින් ඔයාලට පුළුවන් මේ වීඩියෝත් එක්ක දිගටම එකතු වෙලා ඉන්න. ඉතින් මේ විදිහට අපි තුනම හදාගත්ත පස්සේ අපිට තියෙන්නේ මේ තුන වෙනම copy කරගන්න. ඉතින් ඔයාලා කවුරුත් දන්න මේ ChatGPT එක. ඉතින් ඔයාලට පුළුවන් මේ විදිහට copy කරගන්න. ඉතින් ඒත් එක්කම අපිට අවශ්‍ය වෙනවා මේ website එක codepen.io කියන එක. ඉතින් මේක ඔයාලා Google search කරගමන් මෙන්න මේ website එක නේ. ඉතින් ඔයා මුලින්ම මේකේ sign up free වෙන්න ඕනේ. ඉතින් මේකට ඔයාලට කිසිම අවශ්‍ය වෙන්නේ නැහැ. ඉතින් ඔයාලට තියෙන්නේ Google එකේ මේ විදිහට sign up වෙන්න. ඉතින් ඔයා Google එකේ මේ විදිහට sign up වුණාට පස්සේ ඔයාලට තියෙනවා go make one කියලා මෙන්න මේ විදිහට green color button එකක් තියෙනවා. ඉතින් මේ button එකට ගියාට පස්සේ ඔයාලට මෙන්න මේ විදිහට බලා ගන්න පුළුවන් page එක. ඉතින් මෙතන ඔයාලට බලන්න පුළුවන් first එක තියෙන HTML, CSS, ඊට පස්සේ මේක JavaScript. ඉතින් මම මේක use කරන්නේ නැහැ කියලා ඔයාලට කිව්වොත් එහෙම අපි මෙතන generate වෙන code එක අපි දන්නේ නැහැ ඇත්තට මේක වැඩ කරනවද නැද්ද කියලා. ඉතින් මේක test කරන්න තමයි අපි මුලින්ම බලන්නේ මේ code pen එකෙන් අපි host එක දීලා බලනවා ඇත්තටම මේක වැඩ කරනවද කියලා. ඉතින් අපි මේ විදිහට copy කරගත්ත අපි දැන් මුලින්ම මම කරන්නේ මේක HTML එක copy කරගන්නවා මෙතනට. ඉතින් පොඩ්ඩක් හිටියට පස්සේ ඔයාලට මෙන්න මේ විදිහට බලන්න පුළුවන්. ඊට පස්සේ මෙතන තියෙනවා CSS එක. ඉතින් ඔයා පොඩ්ඩක් scroll down කරාට පස්සේ ඔයාලට බලන්න පුළුවන් මෙතන CSS එකේ script එක. ඉතින් මෙතන මේ විදිහට මම මේ විදිහට copy කරගන්නවා. copy කරගත්තට පස්සේ මෙතන දැන් අපිට තියෙන JavaScript එක. මෙතන තියෙනවා Java එක. ඉතින් ඔයා මෙන්න මේ විදිහට copy කරගත්තට පස්සේ අපේ app එක මෙන්න මේ විදිහට බලා ගන්න පුළුවන්. නමුත් ඔයාලට මේකේ තව features එහෙම add කරගන්න පුළුවන් මේ ChatGPT එකත් එක්ක. අපි ඔයාලට පුළුවන් ඔයාලට එක එක prompt ලබා දීලා. ඉතින් මම මේකේ තව පොඩ්ඩක් colors ටිකක් ඕන නිසා මම තව prompt එකක් මේ එක්කම ඔයාලට ලබා දෙනවා. ඉතින් ඔයාලට පුළුවන් මෙන්න මේ විදිහට ChatGPT එකට තව එක එක විදිහට ඔයාගේ අවශ්‍ය කරන ඔයාලට features ටික යාලට කියලා ඉවරලා ඔයාලට එකෙන් prompt එකක් හදාගන්න. ඉතින් මේකෙන් ඔයාලට පුළුවන් updated HTML version එක ගන්න. ඉතින් අපි මේක කලර් එකක් තව blue කලර් එකක් add කරන්න කියලා. ඉතින් මේත් එක්කම
අපි මේකේ අප්ඩේටඩ් HTML එක කොපි කරගන්නවා. ඉතින් මම නැවතත් ගිහිල්ලා මේක HTML එකේ Ctrl A press කරනවා මේ ටික highlight කරගන්න. ඒත් එක්කම අපි අතනින් කොපි කරගත්ත එක මෙතනට paste කරගන්නවා. ඉතින් ඒත් එක්කම කලින් කරා වගේම මේකේ CSS එකත් අපි මේ විදිහට කොපි කරගන්නවා. Ctrl A කරලා නැවතත් V එක දෙනවා. එතකොට බලන්න පුළුවන් මේකේ කලර් එක change වුණා. ඉතින් ඒත් එක්කම මතක් කරලා මේ තුනම පිළිවෙලට ඔයා මේ විදිහට කොපි කරගන්න ඕනේ. ඊට පස්සේ මේ විදිහට ඔයාලට ඇප් එක බලා ගන්න පුළුවන් වෙනවා. දැන් අපි මේ විදිහට මම මේක දැන් ඔයාලට පොඩි උදාහරණයක් විදිහට නමුත් ඔයාලට ඔයාගේ අවශ්‍යතාවය මත ChatGPT එකත් එක්ක එකතු වෙලා මේ විදිහට ඔයාගේ කෝඩ්ස් ටික හදාගෙන ඇප් එක මොන වගේද කියලා ඔයාලට මේක බලන්න පුළුවන්. මේක අපි ඇත්තරම කෝඩ් පෙන් එකේ අපි බලන්නේ මේ ඇප් එක වැඩ කරන තත්ත්වයක තියෙනවද කියලා. මොකද කෝඩ්ස් ටික හරිද වැරදිද කියලා තමයි බලන්නේ. ඉතින් උදාහරණයක් වශයෙන් දැන් අපි මේ විදිහට ඇප් එක හදාගත්තා. ඉතින් අපි බලමු දැන් මේකේ කොහොමද මේකේ ෆන්ක්ෂන්ස් වැඩ කරන විදිහ. දැන් මේකට දෙනවා carrot කියලා මේ විදිහට. ඊට පස්සේ ඔයාලට කැටගරි එක දාන්න පුළුවන් vegetable කියලා. ඒත් එක්කම ඔයාලට පුළුවන් මෙතන price එක 40 කියලා වගේ දාලා මෙතන add item දෙන්න. ඉතින් ඔයාලට බලන්න පුළුවන් මේ විදිහට අපේ price එකත් එක්ක අපිට grocery list එක add වෙනවා. ඉතින් ඔයාලට ඕන නම් මෙතන calendar එක උනත් mark කරගන්න පුළුවන්. time එකක් මොකක් හරි දෙන්නත් පුළුවන්. ඊට පස්සේ reminder එකක් විදිහට ඔක add කරන්නත් පුළුවන්. ඒත් එක්ක අපි තව item add කරගමු. ඔයිල් කියලා. ඒකට මොකක් හරි කැටගරි එකක් දෙන්න. ඊට පස්සේ price එක 600යි කියලා දාන්න. ඉතින් මේක දාලා මේ විදිහට add කරාට පස්සේ ඔයාලට බලන්න පුළුවන් අපේ item එක මේ විදිහට add වෙනවා. ඉතින් අනිත් කේස් එක තමයි සමහරක් වෙලාවට ඔයා අපි දැන් මේක secondary updated කියලා ආවා JavaScript එකේ. ඉතින් ඔයාට සමහරක් වෙලාවට මේක copy කරොත් එහෙම මේක word කරේ නැත්තම් පොඩ්ඩක් page එක refresh කරලා ඔයාට පුළුවන් ඔයාගේ මේ විදිහට reload කරාම ආයි full blank වෙනවා. ඊට ආගේ ආයි පුළුවන් අප්ඩේටඩ් ටික මේ විදිහට කොපි කරගෙන යන්න. ඔයාලට මොකක් හරි හේතුවක ෆන්ක්ෂන්ස් වැඩ කරේ නැත්තම්. ඉතින් අනිත් වැදගත්ම කාරණාව තමයි දැන් අපි මේක චෙක් කරා මේක වැඩ කරනවද නැද්ද කියලා. ඉතින් අපි දැන් ඒක හොඳට වැඩ කරනවා. දැන් අපි මේ ෆයිල්ස් ටික අපි ඇත්තටම ඇප් එකක් විදිහට මේක වැඩ කරනවද නැද්ද කියලා අපි දැන් චෙක් කරන්න යන්නේ. ඒ කියන්නේ දැන් අපි මේක ටෙස්ට් කරේ codepen.io කියන එක. ඉතින් අපි මේක ෆයිල් එකක් විදිහට මේක ඩවුන්ලෝඩ් කරලා ආයෙ අපි ඕපන් කරලා බලලා මේක ඇත්තටම වැඩ කරනවාද කියලා. ඉතින් අනිත් කාරණාව තමයි මේක තමයි බේසික් එක. ඉතින් ඔයාලට මේක පොඩි අයිඩියා එකක් ගන්න පුළුවන් කොහොමද කරගන්නේ කියලා. ඉතින් ඔයාගේ අවශ්‍යතාවය මත මේකේ ඔයාලට එක චේන්ජස් කරන්න පුළුවන්. ඔයා ඉතින් වෙන වෙන ඇප් හදනවා නම් ඔයාලට මේ අනුව තමයි මේක තමයි බේසික් එක විදියට අරගෙන ඔයාලට අනිත් ඩෙවලොප්මන්ට් ටිකට යන්න පුළුවන්. ඉතින් මේකේ තව පොඩි වැදගත් කාරණා කිහිපයක් තියෙනවා. ඉතින් ඔයාලට කරන්න තියෙන්නේ දැන් අපි මේ කරගත්ත ටික අපි මේක දැන් සේව් කරගන්න යන අපේ PC එකට. ඉතින් මේක සේව් කරන විදියක් තියෙනවා. ඒ අනුව තමයි අපි සේව් කරගන්න ඕනේ. ඉතින් දැන් මම මුලින්ම කරන්න යන්නේ අපේ PC එකේ ෆෝල්ඩර් එකක් මම වෙනම ක්‍රියේට් කරගන්නවා. ඉතින් මේ කෝඩ්ස් ටික සේව් කරගන්න. ඉතින් මම මුලින්ම කරන්නේ ඔයාලටත් මේ විදිහටම කරන්න පුළුවන්. ඔයාගේ app එකේ නමින් ඔයාලට පුළුවන් ෆෝල්ඩර් එකක් ඕපන් කරගන්න. ඉතින් අපි දැන් බලමු කොහොමද මේක හරියට සේව් කරගන්න කියලා. ඉතින් අපි මේක ඕන විදිහට සේව් කරගන්න බෑ. ඉතින් ඔයාලා හරියට වීඩියෝ එක බැලුවොත් මේක සේව් කරන විදිහ බන් දැන් ඔයාලට කියලා දෙන්න. ඉතින් ඔයාලට මුලින්ම තියෙනවා ඔයා නෝට්පෑඩ් එකක් ඕපන් කරගන්න ඕනේ. ඉතින් ඔයා නෝට්පෑඩ් එක මෙන්න මේ විදිහට ඕපන් කරගත්ත පස්සේ ඔයාලට තියෙන්නේ මෙන්න මේක මේ විදිහට කොපි කරගෙන යන්න. කොපි කරගත්තට පස්සේ නෝට්පෑඩ් එක මෙන්න මේ විදිහට සේව් කරගන්න ඕනේ. සේව් ගිහිල්ලා ඉවරලා ඔයා ලොකේෂන් එක හරියට ලබා දීලා ඉවරලා මෙතන හරියට ටයිප් කරන්නේ index.html කියලා. ඉතින් මේ විදිහට ඔයා ටයිප් කරගන්න. මම මේ තිරේ දානවා වගේ ඔයාලට මේක බලා ගන්න පුළුවන් වෙනවා. ඉතින් ඒත් එක්කම ඔයාලට පුළුවන් CSS එකත් ඔයාලට මෙන්න මේ විදිහට හරියට කොපි කරගන්න. ඉතින් මුකුත් මිස් කරගන්න නැතුව ඔයාලට පුළුවන් මේකේ හරියට කොපි කරගන්න. ඒක සේව් කරගන්න ඕනේ styles.css කියලා. ඉතින් මෙන්න මේ විදිහට ඊට පස්සේ මේක සේව් කරගන්නවා. ඊට පස්සේ අපි මේ විදිහට JavaScript එකත් හරියට සේව් කරගන්නවා. අපි දැන් ඇත්තටම බලන්නේ මේක offline වැඩ කරනවාද කියලා. ඒ කියන්නේ මේක web එකේ host කරන්න කලින් online එක අනිත් ඇයට normally ගිහිල්ලා online work කරන්න කලින් අපි මේක ඇත්තටම බලන්නේ දැන් මේක offline එක අපි මේ හදාගත්ත app එක හරියට වැඩ කරනවාද කියලා. මේක සේව් කරගන්නේ script.js කියලා. ඉතින් මේ විදිහට මම කියපු විදිහට හරියට සේව් කරගත්තාට පස්සේ ඔයාලට බලා ගන්න පුළුවන් වෙනවා ෆෝල්ඩර් එක ඇතුලේ මෙන්න මේ විදිහට ෆයිල් තුනක්. ඉතින් මේකේ ඔයා index කියන එක ඩබල් ක්ලික් කරගන්න ඕනේ. ඉතින් ඔයා ඩබල් ක්ලික් කරගත්ත පස්සේ ඔයාලට බලන්න ඕනවා අපි හදාගත්ත app එක මේක offline work වෙනවා. ඉතින් අපි මොන හරි තව data එකක් මේ විදිහට enter කරලා බලමු. ඇත්තට මේක ෆන්ක්ෂන් වැඩ කරනවාද කියලා. දැන් මෙතන මම දෙනවා 40 කියලා. ඒ add item ඔයාලට පුළුවන් බලා ගන්න පුළුවන් වෙනවා. ඉස්සෙල්ලා කරා වගේම
500 කියලා දාලා අපි මේ විදිහට ඇඩ් අයිටම් දුන්නාට පස්සේ අපේ අවශ්‍ය විදිහට ෆන්ක්ෂන්ස් ටික වැඩ කරනවා. ඉතින් ඔයාලට ඕන නම් මේක මේ විදිහට රිමූව් කරගන්නත් පුළුවන්. ඉතින් අපි දැන් ඔෆ්ලයින් විදිහට මේක වැඩ කටයුතු කරගෙන ඉවරයි. අපි දැන් මේක බලන්න යන්නේ මේක කොහොමද මේ ඇප් එක හොස් කරන්න කියලා. ඒත් එක්කම ඔයාලට අද කියලා දෙනවා කොහොමද මේක මොබයිල් ඇප් එකක් විදිහට මේක හදාගන්නෙත් කියලා. ඉතින් අනිත් වැදගත්ම කාරණා තමයි ඔයාලා අපේ Telegram එකට join වෙච්ච නැති කෙනෙක් නම් ඔයාලට පුළුවන් දැම්ම join වෙන්න. ඉතින් මම ඒකට අවශ්‍ය කරන හැම අප්ඩේට් එකක්ම ලබා දෙන හේතුව වීඩියෝ එකක් හදනකොට වඩා ඉක්මනින් මට ඒකට අප්ඩේට්ස් දෙන්න පුළුවන්. පොඩි අප්ඩේට්ස් උනත් මේකට අදාළ කරන ලින්ක්ස් උනත් මම ටෙලිග්‍රෑම් ගෲප් එකේ දානවා. ඉතින් ඔයාලට පුළුවන් ඒකත් එක්ක join වෙලා ඉන්න. ටෙලිග්‍රෑම් ගෲප් එක අලුතෙන් හැදුවේ. ඉතින් ඔයාලට පුළුවන් ඉතාමත් වටිනා දේවල් එකකින් ලබා ගන්න. මොකද අපිට වීඩියෝස් වලට අමතරව තව එක ඔයාලට වැදගත් වෙන කරුණු කිහිපයක් අපි ඒක ෂෙයා කරනවා. ඉතින් ඔයාලට පුළුවන් අපි ටෙලිග්‍රෑම් channel එකත් එක්ක අනිවාර්යෙන් එකතු වෙලා ඉන්න. ඉතින් ටෙලිග්‍රෑම් ගෲප් එකත් එක්ක එකතු වෙච්ච නැති කෙනෙක්ට ඔයාලට පුළුවන් මේ කෝඩ් එක ස්කෑන් කරලා යන්න. එහෙම නැත්නම් අපේ ඩිස්ක්‍රිප්ෂන් එකේ දාලා තියෙන link එක. ඉතින් ඒකට join වෙන එකකින් ඔයාලට පුළුවන් මේ හා සමානව තවත් වටිනා අදහස් එකකින් ලබා ගන්න. ඉතින් අපි දැන් කරන්න යන්නේ මේකේ කොහොමද ඔන්ලයින් මේ අපි දැන් හදාගත්ත ඇප් එක ඔන්ලයින් ලයිව් එකට ඒ කියන්නේ අපේ වෙබ් එකට මේක කොහොමද ඔයාට ලයිව් ඕනම කෙනෙක්ට ඇක්සස් කරන්න පුළුවන් විදිහට මේක අපි හොස්ට් කරන්න යන්නේ. ඉතින් අපි කලින් කිව්වොත් එහෙම ඔයාලට බලන්න පුළුවන් අපේ මේ channel අපි කලින් ඔෆ්ලයින් හදපු එක ඔයාලට බලන්න පුළුවන් අපේ ෆෝල්ඩර් එක තමයි මෙතන පෙන්නන්නේ. නමුත් හොස්ට් කරාට පස්සේ මේක ඔයාලට ඕනම කෙනෙක්ට මේ link එක හරහා આવොත් එහෙම ඔන්ලයින් මේ site එකට ඇක්සස් කරන්න පුළුවන්. ඒක තමයි හොස්ට් කරනවා කියලා බේසික් අදහස. ඉතින් ඔයාලට පුළුවන් මේ tiny.host එකට ඇවිල්ලා ඔයාගේ app එක host කරන්න. ඉතින් අපි බලමු කොහොමද ඒක කරන්න කියලා. ඉතින් මුලින්ම කරන්න ඕන ඔයා මේකට app එකට නමක් දෙන්න ඕනේ. ඉතින් අපි මේකට මුලින්ම නමක් දෙන්න ඕනේ. ඉතින් මේකේදී ඔයාට space තියන්න බෑ. ඉතින් ඒකේදී ඔයාට කරන්න තියෙන්නේ මෙතන space එක වෙනකොට dash එකක් වගේ use කරන්න. ඊට පස්සේ ඔයාලට මෙතන තියෙනවා ෆයිල් එක අප්ලෝඩ් කරන්න. ඉතින් ෆයිල් එක අප්ලෝඩ් කරගන්න කියන අපි කලින් හදාගත්ත මෙන්න මේ ෆයිල් එක. ඉතින් ඔයාට මේක ෆයිල් එක මේ විදිහට මාට එතනට අප්ලෝඩ් කරන්න බෑ. ඉතින් අපි මේක zip ෆයිල් එකක් විදිහට හදා ගන්න ඕනේ. ඉතින් ඔයාලට ඒක කරන්න තියෙන්නේ මේක ෆයිල් එක උඩ right click කරලා ඉවරලා 11 use කරන කෙනෙක්ට ඔයාලට පුළුවන් compress to zip file කියලා තියෙනවා. ඉතින් මේක zip ෆයිල් එකක් විදිහට මේ විදිහට අපි හදා ගන්නවා. zip ෆයිල් එකක් විදිහට හදාගත්තට පස්සේ ඔයාලට පුළුවන් මේකේ upload file ගිහිලි ඉවරලා ඔයාලට අදාළ විදිහට මේ ෆයිල් එක ලබා දෙන්න. ඉතින් දැම්මට පස්සේ ඔයාලට මුලින්ම මේක කරන්න ඕනේ මේක sign up වෙන්න ඕනේ. ඉතින් ඔයා මේ විදිහට sign up වුණාට පස්සේ ඔයාගේ name එක මෙතන already අරගෙන නම් ඒකම අපි හදන්න බෑ. ඉතින් ඔයාලට පුළුවන් එහෙම වුණොත් පොඩ්ඩක් විතර වෙනස් වෙන්න. දැන්ට මේ විදිහට දානවා. ඊට පස්සේ continue දෙනවා. ඊට පස්සේ ඔයාලට මෙතන තියෙනවා යාලා පොඩි ප්‍රශ්න කිහිපයක් අහනවා. ඉතින් මෙතනින් ඔයා කැමති එකක් select කරගන්න පුළුවන්. දාලා මෙතන complete දෙන්න. දාලා ඔයාලට බලන්න පුළුවන් එයාලා ඒක list කරා කියලා මෙන්න මේ විදිහට message එක එනවා. ඉතින් ඔයාලට මෙතන පුළුවන් ඔයාගේ site එක බලන්න view site කියන එකට ගියාට පස්සේ ඔයාලට පුළුවන් මෙන්න මේ විදිහට ඔයා හදපු site එක එහෙම නැත්නම් ඔයාගේ හදපු app එක ඔයාලට මෙන්න මේ විදිහට බලාගන්න. ඉතින් ඔයාලට බලන්න පුළුවන් අපි ඉස්සෙල්ලා දැන් වෙනස් කරා grocery dash list. ඉතින් අපි 4 කියලා කරා. ඉතින් මේක ඔයාගේ මේ name එක already තියෙනවා නම් ඔයාලට බෑ. ඒකේ නමින්ම මේව කරන්න. දැන් මේක අපි ඔයාලට ඕනම කෙනෙක්ට ඔයාලට පුළුවන් මේ link එක share කරලා ඉවරලා ඔයාලට access ගන්න ඉවරලා දැන් ඔයාලට තියෙන්නේ මේ අපේ application එක දැන් තියෙන්නේ live තියෙන. ඉතින් ඕනම කෙනෙක්ට මේක දැන් access කරන්න පුළුවන්. අපි දැන් බලමු මේක කොහොමද mobile app එකක් විදිහට convert කරගන්නේ කියලා. ඉතින් මේ step එක තමයි දැන් මම ඔයාලට කියලා දෙන්න යන්නේ. ඒ mobile app එක කරන්න කලින් අපිට app එකට icon එකක් හදාගන්න. ඉතින් icon එක හදාගන්න විදිය තමයි දැන් මම ඔයාලට කියලා දෙන්න යන්නේ. ඉතින් ඔයාලට ටක් ගාලා පුළුවන් ඔයාලට Canva එකට යන්න. Canva එකට ගිහිල්ලා ඉවරලා ඔයා මෙන්න මේ හැම piece එකක්ම මෙයන් කියන හැම point එකක්ම ඔයාලා හරියට කරන්න ඕනේ. මොකද ඒක මිස් වුණොත් එහෙම ඔයාලට මේක කරගන්න අමාරුයි. නැවතන custom size කියා මෙතන 512x512 දෙන්න. ඉලිවෙල්ලා create new design කරන්න. ඔයාලට කැමති විදිහට මේකේ වාගේ icon එක හදාගන්න පුළුවන්. ඉතින් මම දැන් හදන්නේ grocery app එකක් නිසා ඒකට අවශ්‍ය විදිහට තමයි මම මේක create කරගන්නේ. ඉතින් මම මේකේ background එක black කරනවා. black කරලා ඔයාලට මේක කැමති විදිහට හදාගන්න පුළුවන්. ඉතින් මම ඒත් එක්කම මේකේ shape එකක් ලබා දෙනවා මෙන්න මේ විදිහට icon එකට. දීලිවර්ලා මේකේ color එක මම දෙනවා blue වගේ. දීලිවර්ලා අපි එකට පොඩි image එකක් හදමු. grocery store කියලා මම මේ විදිහට search කරනවා. ඉතින් මේකෙදී ඔයාලට පුළුවන් මෙතනින් කැමති icon එක select කරගන්න. මම බලනවා මෙතන free image එක මොකද්ද තියෙන්නේ කියලා. මෙන්න මේ විදිහට මම ඔයාලට කැමති විදිහට මේ icon එක හදාගන්න පුළුවන්. ඉතින් මම ඔයාලට වීඩියෝ එක අවශ්‍ය විදිහට මම මෙන්න මේක හදනවා මෙන්න මේ icon එක දාලා. ඉතින් හදාගත්තට පස්සේ අපි මේ image එක මේ විදිහට download කරගන්නවා. ඉතින් download කරගන්නේ JPG ඊට පස්සේ මේක මේ විදිහට download කරගන්නවා.
grocery icon කියලා මම මේ විදිහට search කරගෙන මම මේක මේ විදිහට save කරගෙන දැන් අපිට අවශ්‍ය වෙනවා ඔයාලට දැන් image එක open කරලා පෙන්නනොත් ඔයාලට බලා ගන්න පුළුවන් මේ විදිහට තමයි image එක තියෙන්නේ. ඉතින් මේකෙදි icon එකේ අපි background එක remove කරගන්න අවශ්‍ය වෙනවා. ඉතින් අපි ඒකට කරන use කරන website එක තමයි Photopia කියන එක. ඉතින් මේකෙදි ඔයාලට අවශ්‍ය වෙනවා ඔයා මුලින්ම මේකට ඔයාගේ image එක යාලට select කරලා දෙන්න ඕනේ. මම මෙන්න මේ විදිහට image එක select කරලා දෙනවා. ඊට පස්සේ අපි මේකට upload කරගත්තොත් ඔයාලට මෙන්න මේ tool එක click කරන්න magic band කියන එක. ඉතින් මේක select කරගත්තට පස්සේ ඔයාලට තියෙන්නේ background එකේ black color එකට මෙන්න මේ විදිහට select කරගන්න. ඒත් එක්කම ඔයාගේ keyboard එකෙන් delete button එක press කරන්න. එතකොට ඔයාලට background එක මේ විදිහට remove වෙලා යනවා. දැන් අපි මේක save කරගන්න යන්නේ. ඉතින් මේක අපි background එක remove කරගත්තට පස්සේ ඔයාලට පුළුවන් මෙතන file ගිහිල්ලා මෙතන export as කියලා එකට ගියාට පස්සේ ඔයාලට බලන්න පුළුවන් මෙතන png කියලා තියෙනවා. ඉතින් මේ png කියන එක select කරගන්න. select කරගෙන මෙතන save කියන එක press කරගන්න. හරි. දැන් අපි එතන විදිහට icon එක හදාගත්තා. දැන් අපි බලමු මේක කොහොමද mobile app එකක් විදිහට convert කරගන්න කියලා. ඉතින් ඒකට අපි use කරන website එක තමයි web into app කියන එක. ඉතින් මේකේ get started කියන එක අපි ලබා දෙනවා. ඉතින් මේ හැම එකක්ම ඔයාලා Telegram එකේ ඔයාලා links ටික access කරන්න පුළුවන්. ඉතින් ඒකට ඔයාලා join වෙලා හිටියොත් ඔයාලට හැම විස්තරයක්ම මෙතනින් ගන්නත් පුළුවන්. ඉතින් ඒකයි නැවතත් කියන්නේ ඔයාලුත් කෙනෙක් නම් ඔයාලට පුළුවන් අපේ Telegram එකත් එක්ක join වෙන්න. මේකට වඩා තව දැනුම පිරිච්ච දේවල් එතන තියෙනවා. ඉතින් ඔයාලට පුළුවන් ඒකත් එක්ක join වෙලා ඉක්මනින් ඔයාගේ updates ටික ගන්න. ඉතින් මම කලින් කිව්වා වගේ අපි වීඩියෝ එකට આવොත් එහෙම දැන් මෙතනදී අපි කරන්න ඕනේ අපි host කරපු website එකේ link එක මෙන්න මේ විදිහට මුලින්ම copy කරගන්නවා. ඉතින් copy කරගත්තට පස්සේ අපි මේක තන්ට paste කරගන්නවා. ඊට පස්සේ ඔයාලට මෙතන ඔයාගේ web into app එකේ ඉතින් ඔයාලට දෙන්න ඕනේ මේක app එකට නමක්. ඉතින් මම මේකට දෙනවා grocery කියලාම grocery store කියලා. ඉතින් ඒත් එක්කම ඔයාලට බලන්න පුළුවන් මම මෙතන next කියලා button එකක් තියෙනවා. ඉතින් මේක next කියන එකට ගියාට පස්සේ ඔයාලට මෙන්න මේ විදිහට බලන්න පුළුවන් icon කියලා තියෙනවා. ඉතින් set icon කියන එක යටතේ ඔයාලට දෙන්න පුළුවන් අපි download කරගත්ත png image එක. ඉතින් අපි download කරගත්ත අපි එම හදාගත්ත image එක මෙන්න මේ විදිහට ඔයාලට බලා ගන්න පුළුවන්. ඉතින් ඒත් එක්කම ඔයාලට පල්ලෙහාට ගියාට පස්සේ ඔයාලට මෙතන තියෙනවා make app කියලා. ඉතින් මේ make app ගියාට පස්සේ make app එක ළඟට select කරගත්තට පස්සේ ඔයාලට මෙන්න මේ විදිහට පොඩි form එකක් එනවා login වෙන්න. ඉතින් මේකට ඔයාලට අවශ්‍ය කරන details ටික ලබා දෙන්න ඕනේ. So මෙන්න මේ විදිහට මේක register වුණාට පස්සේ ඔයා නැවතත් මේක make app කියන එක select කරගන්න. ඊට පස්සේ ඔයාලට මෙන්න මේ විදිහට බලා ගන්න පුළුවන්. app කියන එක ලබා දුන්නාට පස්සේ ඔයාලට මෙන්න මේ විදිහට පොඩි bar එකක් එනවා ඔයාලට බලා ගන්න පුළුවන් වෙනවා. හරි. දැන් ඔයාලට මෙතනින් බලන්න පුළුවන් අපේ app එක create කරලා තියෙන, ඒ කියන්නේ mobile version එක create කරලා තියෙන. ඉතින් ඔයාලට දැන් තියෙන්නේ මේක download කරගන්න. ඉතින් මේක download කරගන්න ඔයාලට මෙතන පුළුවන් cloud icon එකක් තියෙනවා. මෙන්න මේක මේ විදිහට press කරගත්ත පස්සේ download free කියලා තියෙනවා. ඊට පස්සේ මේ විදිහට ඔයා download කරගන්න. ඉතින් ඔයාලට බලා ගන්න පුළුවන් අපි download කරගත්ත එක මේ විදිහට අපේ PC එක download වෙනවා. දැන් අපි බලන්න යන්නේ කොහොමද අපි මේක mobile එකට දාගන්නේ කියලා. ඉතින් මේකදී ඔයාලට බලන්න පුළුවන් මේක තමයි grocery store 1.0 කියන එක. ඉතින් මේක ඔයාලට ගියාට පස්සේ ඔයාලට මුලින්ම කරන්න ඕනේ ඔයාලට මේ හරිය පොඩ්ඩක් පැටලෙනවා වගේ නම් ඔයා පොඩ්ඩක් තව එක folder එකක් open කරලා ඉවරලා ඒක අස්සර දාගන්න පුළුවන්. අපි දැන් මේක මුලින්ම කරන්න ඕනේ folder එක extract කරන්න ඕනේ. ඉතින් මේ විදිහට extract කරගත්තට පස්සේ extract here තමයි දෙන්න යන්නේ. right. ඉතින් extract here දුන්නාට පස්සේ ඔයාලට මෙන්න මේ විදිහට බලන්න පුළුවන් වෙනවා. අපේ folder එක extract වෙලා තියෙනවා. ඉතින් අපි extract කරගත්ත file එක ඇතුළට ඔයාලට මෙන්න මේ විදිහට Android කියන එකට ගියාට පස්සේ ඔයාලට බලන්න පුළුවන් APK file එක මෙන්න මේ විදිහට double click කරගන්න පුළුවන්. එහෙම නැත්නම් ඔයාගේ PC එකේ game loop සහ මොන හරි Play Store වැඩ කරන applications තිබ්බොත් ඔයාලට පුළුවන් ඒක හරහා open කරන්න. එහෙම නැති කෙනෙක්ට මම කියලා දෙන්නම් කොහොමද mobile එකට මේක දාගන්නේ කියලා. මේ විදිහට double click කරලා මේක yes කරන්න මගේ game loop තියෙනවා. ඉතින් ඔයාලට මෙන්න මේ විදිහට බලන්න පුළුවන් app එක මෙන්න මේ විදිහට තියෙනවා. ඊට පස්සේ මේක බලමු කොහොමද මේකේ වැඩ කරන්න කියලා. ඉතින් මේ විදිහට loading වෙනවා. ඉතින් ඔයාලට මේකෙන් පොඩි idea එකක් ගන්න පුළුවන් කොහොමද app එක work කරන්නේ කියලා. ඉතින් මේක ආදර්ශයට අරගෙන ඔයාලට පුළුවන් ඔයාගේ අනිත් apps ටික develop කරගන්න. මම නැවතත් කියනවා ඔයාලට පුළුවන් අපේ Telegram channel එකත් එක්ක එකතු වෙලා ඉන්න. ඉතින් ඔයාලට දැන් බලා ගන්න පුළුවන් app එකක් විදිහට දැන් මේක මේ විදිහට ඔයාගේ සියලුම function එක්ක ඔයාලට මේක බලා ගන්න පුළුවන්. මම දැන් නැවතත් මේ විදිහට functions ටික add කරනවා. මේ විදිහට ඔක්කොම functions ටික වැඩ කරන ගමන් ඔයාලට මේ විදිහට බලා ගන්න පුළුවන් වෙනවා. ඉතින් මම නැවතත් කියනවා මේක ඔයාගේ දැන් මොබයිල් ෆෝන් එකට කොහොමද ගන්න කියලා තමයි දැන් ගොඩ දෙනෙක් බලාගෙන ඉන්නේ. කොහොමද අපි කරන්න කියලා මම දැන් ඔයාලට පෙන්නන්න. ඉතින් මේ තියෙන අපි හදාගත්ත ඇප්ලිකේෂන් එක මම මේ විදිහට ක්ලෝස් කරගන්න. ඉතින් මේක කරන්න හරිම ලේසියි. දැන් ඔයා දන්නවා APK ෆයිල් එක මෙතන තියෙන්නේ කියලා. ඉතින් ඔයාලට කරන්න තියෙනවා ඔයාගේ Google Drive එකට යන්න මුලින්ම Google Drive එකට ගිහිල්ලා ඉවරලා ඔයා දැන් Google Drive එකට ආවට පස්සේ ඔයාලට මෙතන බලන්න පුළුවන් plus new කියලා. ඊට පස්සේ මෙතන එනවා file upload කියලා. file upload ගියාට පස්සේ ඔයාලට මෙතන
බලන්න පුළුවන් නිව් ෆෝල්ඩර් එක ඇතුලේ අපි එක්ස්ට්‍රැක්ට් කරගත්ත ෆෝල්ඩර් එකේ Android එක යටතේ මෙන්න මේ විදිහට app එක තියෙනවා. අපි දැන් Google Drive එකට මෙන්න මේ විදිහට අපි හදාගත්ත APK ෆයිල් එක මේ විදිහට අප්ලෝඩ් කරගන්න තමයි යන්නේ. ඊට පස්සේ පොඩ්ඩක් මේක රිෆ්‍රෙෂ් කරලා බලන්න. ඊට පස්සේ ඔයාලට මෙන්න මේ විදිහට බලන්න පුළුවන් app එක තියෙනවා APK ෆයිල් එකක් විදිහට. ඉතින් අද ටයිම් එකත් එක්ක ඔක්කොම විස්තර ටික මෙතනට වැටලා තියෙනවා. ඉතින් ඔයාලට දැන් කරන්න තියෙන්නේ ඔයාගේ මොබයිල් එකනොත් යන්න Google Drive එකටම මෙන්න මේ විදිහටම Google Drive එකට ගියාට පස්සේ ඔයාලට මෙන්න මේ විදිහටම ඔයාගේ ඒ අප්ලෝඩ් කරගත් ඒ කියන්නේ එකම email එකෙන් යන්න ඕනේ. ඔයා මේකට අප්ලෝඩ් කරපු ඊමේල් එකේම තියෙන Google Drive එකට යන්න. ගියාට පස්සේ ඔයාලට මෙන්න මේ විදිහට බලන්න පුළුවන්. ඔයාලට තියෙන මේක උඩ ඩබල් ක්ලික් කරන්න. ඉතින් ඔයා මෙන්න මේ විදිහට ඩබල් ක්ලික් කරගත්ත පස්සේ ඔයාලට මෙන්න මේ විදිහට එනවා ඉමේජ් එකක්. ඉතින් මේ ඉමේජ් එකෙන් පොඩ්ඩක් රන් වෙගෙන යනවා මේ විදිහට. ඊට පස්සේ ඔයාලට බලා ගන්න පුළුවන් වෙනවා. එයාලා අහනවා මෙන්න මේ විදිහට pop up message එකක් දීලා do you want to install this application කියලා. ඊට පස්සේ ඔයාලට තියෙන මේ විදිහට install එක ලබා දෙන්න. install එක ලබා දුන්නාට පස්සේ මම කලින් පෙන්නුවා සමානව game loop එක වගේම ඔයාලට application එකක් විදිහට මේක install කරගන්න පුළුවන්. ඉතින් මම දැනට ඔයාලට පෙන්වන්න විදියක් නැහැ. මම ගාව Android phone එකක් නැති නිසා කොහොමද මේක install කරගන්නේ කියලා. ඉතින් ඔයාලට හරිම ලේසි. ඔයාලට මම නැවතත් කියන්න. ඔයා මේ විදිහට application එක double click කරන්න. double click කරගත්ත පස්සේ ඔයාලට මෙන්න මේ විදිහට message එකක් එනවා. ඉතින් මේකදී ඔයාලට මෙන්න විදිහට bar එකක් යන්න පුළුවන්. ඔයාගේ application එක එක අනුව වෙනස් වෙන්න පුළුවන්. හදන application එක අනුව. නමුත් මේ විදිහට bar එකක් එනවා. ඊට පස්සේ message එක ඔයාලට ගහයි මේ විදිහට install කරන්නද කියලා. ඔයා මේක install දුන්නාට පස්සේ ඔයාගේ phone එකේ install වෙනවා. ඉතින් මම අද ඔයාලට අරගෙන ආවේ කොහොමද මේ 5 එකේ සහ ඔයාලට upwork වෙන්න පුළුවන් අනිත් ඕනම platform එක වෙන්න පුළුවන් mobile app develop කරන්නේ කොහොමද කියලා basic එකේ ඉතින් ඔයාලට පුළුවන් මේක ආධාරයක් කරගෙන ඔයාගේ ඔයාලට අවශ්‍ය විදිහට මේගොල්ලන් කියන requirement එක අනුව ඔයාගේ app ටික develop කරගෙන යන්න. ඉතින් මම මේක කිව්වේ කිසිම දෙයක් දන්නේ නැතුව Java CSS ඒ වගේම HTML ගැන කිසිම අවබෝධයක් නැති කෙනෙක්ට කොහොමද මේ Fiverr කියන එකේ platform එක වැඩ කරගෙන ඔයාගේ mobile app එකක් දක්වා කොහොමද කරගන්නේ කියලා තමයි අද වීඩියෝ එක අරගෙන ආවේ. ඉතින් වීඩියෝ එක හොඳයි නම් ඔයා like කරන්න, share කරන්න, subscribe කරන්න. ඉතින් වීඩියෝ එක හොඳයි නම් පුළුවන් නම් ඔයාලට පුළුවන් අපේ support එකක් විදිහට පල්ලෙහා comment section එකේ good video කියලා දාන්න. අපේ Telegram channel එකත් එක්ක එකතු වෙලා ඉන්න. ඉතින් ඔයාලට මේක හා සමානව තවත් වටිනා අදහස් සහ ඒවත් එක්කම අප්ඩේට්ස් ඔක්කොම ලබා ගන්න පුළුවන් අපේ Telegram channel එකේ ඉන්න කට්ටියට. ඉතින් අදට අපි ඔබෙන් සමු ගන්නවා අපේ team Twister.